හලෝ ඉතින් අයිබෝ ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ මේ බරපතල මං ගිය සැරේ ශ්‍රීපාදියා දෙහෙන කන්ද පැත්තෙන්. ඉතින් අද අපි හිතුවා මේ දැන් මෑත කාලෙන් ගොඩාක් ප්‍රසිද්ධිලා තියෙනවා මාලිපුර පැත්තෙන් ශ්‍රීපාද යන්න. ඉතින් මාලිපුර පැත්තෙන් ශ්‍රීපාද ගිහිල්ලා ඒ අත්දැකීම ඔත් එක බෙදා ගන්න තමයි අපි කල්පනා කරන්නේ. මෙහෙට එන්න තියෙන්නේ ඔයගොල්ලෝ කොළඹ දිහා ඉඳලා එනවා නම් අයිසාල් ටවුන් එකට ඇවිල්ලා අයිසාල් නගරෙන් දැරණියකට ඇවිල්ලා දැරණියකින් මාලිපුර ගම්මානට ඇවිල්ලා මාලිපුර ගම්මානෙන් තමයි අපිට මේ ගමන ආරම්භ කරන්නේ. මම එකින් එක කියන්නම් ඉස්සරහට. ඉතින් අද අපේ ගමට එකතු වෙලා ඉන්නවා මාත් එක්ක 6 දෙනෙක්. එන්න අපේ කවුද? සාර. මේ වණ්ඩාර අයියා. හරිගනක මොලේ. ඉරුසයා. රොඩි උදින්න අපේ. නිමල්. කවුද? දිමුත්. ඔව්. අපේ මොකද ගියසරන අපි ගොඩක් කට්ටිය හිටියා. අද අපිට හොයාගන්න බැරි වුණා මේ විවිධ ප්‍රශ්නත් එක්ක ගොඩක් කට්ටිය ආවේ නැහැ අපිත් එක්ක. ඉතින් මේ පිරිසත් එක්ක අපි සිරිපාද පත්මේ වන්දු පුතාගෙන ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපිට ෆැක්ටරි ගාඩාවට පස්සේ කීප දෙනෙක් කිව්වා වාරල් දෙකක් තියෙනවා. ෆැක්ටරියට පල්ලෙන් තියෙනවා පාරක්. ෆැක්ටරියත් එක්කම කෙලින් නේ ප්‍රධාන පාර නේද? ප්‍රධාන පාර දිගේ එන්න පුළුවන් කියලා කියනවා. කොහමද අපි ආවේ ඊට පල්ලෙන් තියෙන අර සීතාවක කියන ගංගාහරා තියෙන පාලම හරහා ඇවිල්ලා තමයි අපි ආවේ. මේ ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙතන මේ බෝඩ් එකක් තියෙනවා හොයාගන්න පුළුවන් නොදන්න කෙනෙකුට ආවත්. මේ ඒක තමයි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔන්න අපිට මම හිතන්නේ අය දෙකකට වැඩි පයින් එන්න උනා මේ දැන් තමයි මම හිතන්නේ මේ වනාන්තරයට ඇතුල් වෙන ස්ථානය අපිට හම්බ වෙලා තියෙනවා. කිලෝමීටර් 12ක් විතර වගේ යන්න තියෙනවා කියලා තමයි මේක ගහලා තියෙන්නේ. ඉතින් අපි මං හිතන්නේ පැය දෙකකට වැඩිය කියන්නේ සිරිපාත කැලේ මාර්ගයට ඇතුළේ නැතුව සෑහෙන දුරක් ඇවිත්තා. මං හිතන්නේ මචං පැය 3ක් 4ක්. අපි තාම උදේට කාලා නැහැ. අපිට මාමා කෙනෙක් හම්බුණා. මං හිතන්නේ ඒ මාමා තමයි මෙතන දේවාලයක් කරනවා කියලා කිව්වා. ඉතින් මෙතනින් ඉඳන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. බලන්න පුළුවන් බෝඩ් එක. මම හිතන්නේ මෙතනින් තමයි වනාන්තරයට ඇතුල් වෙන්න තියෙන්නේ. මම හිතන්නේ පල්ලෙන් ගඟක් සද්දයක් ඇහෙනවා. අපි ගිහලා බලමු. සද්ද කියලා. සමලාඩවි රක්ෂිතේ සමලාඩවි රක්ෂිතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ විවිධ පළාත් කීපයක දිස්ත්‍රික්ක කීපයක පැතිරලා තියෙන අඩවියක්. ඉතින් මේ අඩවියේ තියෙන සම්බන්ධ විහංගේ අඩවියට තමයි අපි අතුල්ලා තියෙන්නේ. මෙතන මේ මැප් එකක ඔයගොල්ලන් පුළුවන් නෑට හොයාගන්න විස්තර පැහැදිලිව දාලා තියෙනවා. මේ ගඟ තමයි මේ සීතාවක ගඟ කියලා අපිට දැනගන්න ලැබුණේ. කැලණි ගඟට මගදී මේ ගඟ එකතු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහෙන් තියෙන සිරිපාදේ ඇතුළේ මාර්ගය. අපේ අතීත මුතුන් මිත්තන් මේවා අනන්තවත් ගමන් කරන්න ඇති. අද කාලේ ප්‍රධාන මාර්ග දෙකකින් සිරිපාදේ ගමන් කළා. අතීතයේ මුතුන් මිත්තන් මෙවැනි පාරක තමයි වැඩි හරක් භාවිතා කරන්න ඇත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ අපි ඇතුල් වෙන්නේ මහා වනාන්තරයකට නැත්නම් සීපාද අඩවිය. ඉතින් මෙතන මේ ගහලා තියෙන පොලිතින් ප්ලාස්ටික්
වලින් තොර වෙන්නේ කියලා. ඉතින් කොච්චර කිව්වත් මිනිස්සු ගේනවා. දැන් තැන් වල දානවා. ඔයගලන්ට ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ පොඩි වැරදීමක් වුණා. මේ ගඟට කියලා කියන්නේ සීතාවක ගඟ නෙවෙයි මාගල් ගඟ කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න මුලින් හම්බුන ගඟ ඒක තමයි සීතාවක ගඟ. ඉතින් අපේ කට්ටිය බුදුන් ඇඳලා සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ මාර්ගයෙන් ප්‍රථම වතාවට ශ්‍රීපා කරුණා ගන්න තමයි දැන් ලැහැත්ති වෙන්නේ. ඉතින් අපේ පිරිස උදේ ආහාරය ගන්නකොට 11ට කිට්ටුනේ මචං 12ට කිට්ටුයි. මොකද අපිට පොඩ පරක් වුණා මේ අපි වාහනයක ආවින් නෑ මේ ට්‍රේල් එක පටන් ගන්න තැනට. ඉතින් දැන් තමයි අපි කරුණා කරන ලැහැත් වෙන අපේ පිරිස. ඉතින් මෙතනින් තමයි ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. එතන වඩිපිල් ටිකක් තියෙනවා. මම හිතන්නේ ඉස්සෙල්ලා ඉඳන්ම තිබිච්ච වඩිපිල් ටිකක් ඉන්නේ නැති. ඒ කට්ටිය කරුණා කරන ලැහැත් වෙනවා. ගමන ආරම්භයේදී අපිට සාමාන්‍යයෙන් ඝන වනයක් දැක ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පාර හොඳට පැහැදිලිව තියෙනවා. ආන්දරේකට උනත් මේ පාරෙන් පස්සේ යන්න පුළුවන් සත්‍යයක් තමයි පේන්නේ. පේන්න තිබෙන්නේ. හැබැයි ඉතින් අපිට සත්තුන්ගෙන් පරිස්සම් වෙන්න ලැහැත් වෙනවා. සත්තු කියන්නේ මොනවද කියලා දන්නවා ඇති. අර කියමනක් තියෙනවා මේ නම කියන්න හොඳ නැහැ කියලා. නේද? එහෙම කියන්න එපා. යාළුවනේ බලන්න අපිට ඉස්සෙල්ලාම ගමන පටන් ගත්තට පස්සේ හම්බ වෙන පළමු දිය පාර. මේ හම්බ වෙන්නේ. බලන්න මේ පිරිසුදු වතුර. මේක එකතු වෙන්නේ මේ පහලින් ගමන් කරන ගඟට. අපිට මාර්ගය යන විට මග සලකුණු හොයාගන්න පුළුවන්. මම හිතන්නේ මේ මිනිස්සුන් පින් දෙන්න වෙනවා මේ නන්නාඳුන කෙනෙක් ආවට පස්සේ පාර හොයාගන්න මේ අවස්ථාව දවා දීම පිළිබඳ. නැත්තම් අඳුනේ ගායට මාර්ගය සොයා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙන නිසා. ගංගාවෙන් ට්‍රේලේ පටන් ගත්තට පස්සේ පළවෙනි ගැප් එක. මේ කටි නගිනව ඔයගොල්ලෝ බලන්න පුළුවන්. රැහියන්ගේ හඬ ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති. මේ ස්වභාවික වනාන්තරය මේ තුරුළු ලතා අපේ ජීවිතේ දින මේ ගස් කොළන් ඇත්තම අපි පරිස්සම් කරනවා වගේ තමයි හිතන්න තියෙන්නේ. බලන්නකෝ මේ සබදාමේ සුන්දරත්වය. කුරුල්ලන්ගේ නාදය ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති. අපි තා ගොඩක් දුර ආවේ නැහැ. ඒත් ඒ ආපු චුට්ටට අපිට වනාන්තරයකට ඇතුල් වෙන විදිහට දැනෙන වෙනස දැනන හොඳට. මේ ගස් කොළන් බලන්න. මාගේ පිටිපස්සෙන් තියෙන. බලන්න මේ හරි මම හිතන්නේ මග සලකුණු දාලා තියෙනවා. මම හිතන්නේ අපිට මේ පාට ආවට පස්සේ අමුණු ලොකුම ගැප් එක. ඇත්තටම මේවත් ලොකු ගැප් එකක් නෙවෙයි දෙහෙන කන්දේ. මුක්කුවත් පැත්තෙන් එන විට තියෙන ගැප් එක බලද්දි. ඇත්තම කියනවා නම් මේ වගේ පාරකින් සිරිපාද යනවා කියන එක ඉතින් මේ ප්‍රධාන පාරේ යනවා කියන්නේ වෙහෙසයි. ඒකට හේතුව විශාල කඳු අපිට නගින්න තියෙනවා. ඒ වගේම දුරත් වැඩි. අනික දැන් සිරිපාදේ වැඩිදලා යනකොට මිනිස්සු හැබැයි ඉතින් ඒ සුන්දරත්වය නම් තියා නිම කළ නොහැකි. අපිට බෞද්ධ කොටි හම්බුණා. මේ වාර නිසා වෙන්නේ නැති මම හිතන්නේ යන බැතිමත්තු මේකත් ඇත්තම කියනවා මේ ප්‍රසිද්ධ පාරක්. දැන් මේ පෙරිය යන්න තුනට අතීතේ
ඒ නිසා වෙන්නේ නැති. බෞද්ධ කුටි දක්න ලැබි. විශේෂම කියන්න දෙයක් තියෙනවා මේ අපි මෙච්චර දුර ආවා. ඒකම අපිට මුලින් හම්බෙච්ච ගඟත් අපිත් එක්කම උඩට එනවා. ඇත්තම කියන මේ කැලේ පාරෙන් එනවා වගේම මම හිතන්නේ ගඟ දිගේ ආවත් මේක හරියට එන්න පුළුවන්. මේ මාර්ගේ අපිට හම්බ වෙනවා විශාල දිය පාරක්. මම හිතන්නේ මේවා තමයි එකතු වෙලා දෙයිනේ කියලා. කොළඹ දියා මිනිස්සු බොන කැලණි ගඟේ වතුර ටික තමයි මේ. මම හිතන්නේ දිය පාරක් කීපයක් හම්බුණා. අපේ පේස නිමා ගන්න කෙටි වෙලාවක් නැවතිලා තියෙනවා. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න තියෙනවා මේ මාලිබඩ පැත්තෙන් දිරිපා දෙනවා නම් එමම දෙයටම ලැහැත් වෙලා එන්න. මොකද දැස්ස කියන්න බෑ. ඒ වගේම සත්තු සර්පයෝ ඉන්නවා. මේ හැම දෙයකින්ම ආරක්ෂා වෙන විදිහට ලැහැත් වෙලා ආවන හරි බර පේන්නේ නැති අපේ යාළු ටික. ගිමන් නිවෙන වුණු. ඊට ගැලපෙන විදිහට තමයි ලැහැත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මෙවැනි මානවක මාර්ගයකින් බලන්නකෝ මේ දියාලේ තියෙන අපූර්වත්වය. මම හිතන අපිට පළමු දියාල හම්බෙච්ච මේ ගමනේදී. මම හිතන වාට ඇහෙනවද අපේ හතේ සද්දේ සෑහෙන නිසයි. අපි මුලින් ඉච්චර ගැප් එකක් තිබුණේ නැහැ. එහෙනම් මේ හරි ඉස්සල ගැප් එකක් තියෙනවා. මම හිතන්නේ මෙහා පැත්තේ කන්දර යන්න තමයි ඇත්තේ. බලන්න රාහියන් සද්දේ. පාර වෙනස්. ගොඩක් කට්ටිය ළඟදී ගිහිලා තියෙන පාටක් තියෙන හොඳට පාර මග සලකුණු තියෙනවා. මේ හරි. ඔයාලා බලාගන්න පුළුවන් මාලිබඩ මාර්ගයේ අපිට අධ්‍ය හම්බ වෙන විශේෂම ස්ථානය මේ ගල්දිපුක්කාව කියලා මේකට කියන්නේ. ගොඩක් කටිය විවේක ගන්න ස්ථානයක් ලු ඉස්සර මේ ස්ථානේ. මේ ස්ථානේ පසුරකින් තමයි අපි දැන් යන්නේ. ඉතින් දැන් අපිට විශාල කන්දක් ආවා. දැන් මම දැන් පැය ගාන ඇත්තමට අර කාන්තාරයට දියෝල්පතක් වගේ අපිට දැන් පොඩි චන්න හම්බෙලා තියෙනවා. අපි උඩට සතුටින් යනවා ඉස්සරහින්. දිවාහාරය අරගෙන අපි නැවත ගමන ආරම්භ කරා. මට හිතෙනවා මේ ඔයගොල්ලන්ට පෙන්වන්න බැහැ වුණා. පොඩි දිය පාරක් තිබ්බා ඉස්සරහා. එතනින් පස්සේ මේ අපි නැවතත් අපි කට්ටියත් එක්ක යන පිටත් වුණා. එතන ලේසි නෑ නේද කොල්ලෝ. සිරි ගහක් කඩ වෙරිච්ච පුට්ට. හරිද? මම හිතන්නේ පවි දවස්වල හුලංගකට ගස් පැටල වෙන්නේ නැති. පාර තැන් තැන් වලින් අවහි වෙලා තියෙනවා. පොඩ්ඩක් අඳුරු නම් වුණා. අපි හිතනවා අපිට වර්ෂාවෙන් කරදරයක් නොවේ කියලා. නේද කොල්නේ? දැන් වෙලාව 3:00ට වැඩි. අපි එහෙන් ආවේ කීයද බා? කොහමද දැන් පැය 5කටත් වැඩි අපි ආවනේ. බලන්නකෝ මේ අපි දැන් ඉන්නේ මං හිතන්නේ කන්ද මුදුන්ට මගේ එක පැත්තකින් ඇවිල්ලා තියෙනවා. අපිට තාම සමන කන්ද පේන්නේ නැහැ.
මේ හරි හොඳට පාර පැහැදිලි. මුදු මට්ටමේ නම් මල්ලි මං හිතන්නේ ඊට 1000කට වැඩි. මේක 8000ක් තිබුණේ. මම ඔයාලට පෙන්නන්නම් කටුකිතුළු ගස් බලන්නකෝ. අහලා ඇති කටුකිතුලේ ඉඳවනවා කියලා අර පව් කරපු මිනිස්සු. බලන්න කටුකිතුළු. බලන්නකෝ මේ හැරේ පරිසරේ. අපිට ඈතින් පේනවා. බලන්න. අපි පාස් කරලා ආපු කඳු. බලාගත්තයි මේ හැරේ. පරිසරය හරි නිස්කලංකයි. මං හිතන්නේ දැන් අපි මේ කන්ද මැදට වගේ ඇවිල්ලා තියෙනවා. මේ හැවට පේනවා ඇති. මේ පේන මේ කඳු වැටින් එහා පැත්තට තමයි අපිට යන්න නැත්තේ කියලා අපි හිතනවා. එතන අපි කට්ටිය විඩාරනවා අරල් පේනවා. මේ ගමනේ අපිට අන්තිම රම්බෙන් ලොකුම ගැප් එක වෙන්න ඇති කියලා අපි හිතනවා. අපිට පේනවා අපේ කට්ටිය සෑහෙන මහන්සි. ඒකම සෑහෙන දහඩියක් වගුරන්නේ නැති මේ ගමනේ ඉන්න. එතකොල්ලනේ ඉතින් අපි හිතනවා මේ තා පොඩ්ඩ දුරයි ඇත්තේ කියලායි රත්න පාට වැටෙන්න. අපිට පේනවා ඈතින් තර කඳු වැටියක්. මම හිතන්නේ මේ කඳු වැටි තමයි සමල් රාක්ෂිත කඳු වැටි වෙන්නේ නැති. ඉතින් ඈ පැත්තේ තමයි මෙන්න මේ කමින් මේ කන්දට ඈ පැත්තේ සමල කන්ද ඇති කියලා හිතනවා. බලමු අපි තා පොඩි දුරයි අපිට යන්න තියෙන්නේ. කුරුවිට පාට වැටෙන්න. බලන්නකො මේ හරි ගස්වල ස්වභාවය. කොච්චර ස්වභාවදම ඒවා නිර්මාණය කළ තියෙන විදිහ. මේ හරි පොළොවේ පස් තට්ටුව ඉතා අඩුයි. ඊට ගැළපෙන සේ ශාක නිර්මාණලා තියෙනවා. මාලිබර මාර්ගයෙන් ජීවිතේ ප්‍රථම වතාවට තමයි අපි මේ ගමන ආවේ. ඉතින් ආපු මාර්ගය අපිට හම්බුණු දීර්ඝතම තැනිතරා මාර්ගය තමයි මේ හරිය අපිට මෙතන හම්බෙලා තියෙන්නේ. බලන්නකෝ මේ හරිය මේ ගස් කොළන් වල. මට පේන විදිහට මේ වැස්සකුත් වෙනවා වගේ කට්ටිය කෑ ගහන ශබ්දයකුත් ආවා. අපි ඒකට ලැහැත් පිට ඇවිල්ලා තියෙන නිසා ප්‍රශ්න නොවේ කියලා අපි විශ්වාස කරනවා. ඔයාලට පේනවා ඇති අපි පොඩි වැස්සකට මල් වැස්සක් කියලා අපි කියන්නේ. වැස්සකට මැදි වුණා. මම හිතන්නේ අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන දැන් රත්න පාට ගොඩක් කිට්ටු කරලා ඒක කරන් දෙන්නේ නැහැ. අපිට අපේ ගමනේ යන්න වෙනවා. සමන් දෙවි හාමුදුරන් කීට අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. පොඩ්ඩ දුරයි. කොහොමරි ඒ රත්න පාට ගන්නකම් මෙහෙම යන්න තමයි හිතාගෙන ඉන්නේ. මම හිතන්නේ අපිට සැර වැස්සකට මොහොත දෙන්න වුණා. කොහොමද අපි පෙර සූදානම්ින් පැමිණි නිසා මොකද වෙනද අපි යාළුවෝ ටික යනවා රෙන් කොට් දාගෙන ඉතිරි කෑලි එල්ලගෙන ඉතින් විශේෂම කියන්න දෙනවා මම හිතන්නේ ඔයගොල්ලෝ මේක බලන්නෙත් අනිවාර්යෙන්ම මෙවැනි කාලෙක මේ මාර්ගේ සිරිපා කරන එන නිසා අනිවාර්යෙන් වැස්සට ලැහැත්තිලා නම් එන නැත්නම් අදා නතයි කියලා තමයි කියන්නේ. මීට
ටික වෙලාවකට කලින් ඔන්න අපිට ඒ සම්මන්තකුට පර්වතේ දැක් ගන්න ලැබුණා. කඳු අතරින් මට ඒක පෙන්වන්න විදිහක් නැහැ මේ ඉන්න තැනත් එක්ක අපි පල්ල හැදි. බලමු. ධාරානිපාතක වර්ෂාවට වෙලා අපි දැන් මේ සපෝට අඩු වෙලා තියෙනවා. මෙයාදත් පුරුවිට පාර්ට වැටෙන පුරුවිට පාර්ට යන්න හිතාගෙන ෆැමිනියා හරි ලස්සනයි බලන්න මේ මීදුම දැසර පස්සේ ලොකු මීදුමක් ආවා මේ පැත්තෙන්. දැන් නම් මම හිතන්නේ වර්ෂාව 5ව ගිහිලා තියෙනවා. බලනකොට ඔව් ඇටලා තියෙනවා. ඔව් පේන හොඳට. අලංකාරවත් පරිසරය දැක් ගන්න පුළුවන් මේ හරියදී. පහළ කඳු වැටිය. මට පෙන්වන්න ඕන මේ දර්ශන බාල මේ ගස් මේ කාලය සමගම මේවා හැදිලා තියෙන මේ ඇල්ගී විශේෂ. බලන්නකො කොච්චර අපුරුදු කියලා. ඒ වනාන්තරයෙන් නිර්මාණය වෙලා වනාන්තරයෙන් පැවතිලා වනාන්තරයෙන් විනාශ වෙලා යනවා. මෙහෙම පරිසරයකට අපි ටිකවරයක්වත් දාන්න හොඳ නැහැ අපිට. මගදී හම්බුණා නැත්නම් පුද්ගලයෝ එවැනි වරදවල් කරලා තියෙනවා. බලන්න මේ ගස් තියෙන ලස්සන හරි අපූර්ව ලස්සනක් මේ ගස්වල බලා ගන්න පුළුවන්. බලන්න උදේ මේ ලස්සන කියන්න බැරි ලස්සනක්. මේ ආයත තියෙන ගස් ඉතින් මේ හරි ලස්සන දිය කඩਿੱත්තක්. මෙතන තියෙන අලංකාරයක් මේ තියෙන ගස් බැඳිලා තියෙන ඒවායි උස් නැත්නම් ඇල්ගී විශේෂ. මේ ස්ථානේ බලන්න යපුරත්තේ මේ දැන් අපි සෑහෙන මුහුණු මත උඩ ඉන්නේ. අත මේ කන්දේ එක්තරා සීමාවක සිටින්නේ. ඒ සීමාව තුළ ඒ පරිසරයේ තියෙන වෙනස ඉහළට යන්න අර පැත්තෙන් පුරුදිය පර්වතයක් බලා ගන්න පුළුවන්. මොකී යනකම් ගනි. ඒ වගේම තවත් හරි ලස්සන ස්ථානයක් බලන්නකො මේ වියන වගේ මේ ගස් නිර්මාණලා තියෙන විදිය. තාපුර ලස්සනක් වනාන්තරය තුර මේ ගමනේදී අපිට දකින්න ලැබුණා. ඉතින් අපේ කොල්ලන්ට පොඩි බඩගින්නක් ඇවිල්ලා වගේ. ඉතින් බලන්න යාලා මට සෑහෙන මහන්සි සෑහෙන ආහාර අවශ්‍යයි. මම කියන ඔයාලා මේ පාරෙන් එනවනම් අනිවාර්යෙන් බත් වලට අමතරව ආහාර ගොඩක් අරන් එන්න. ඉතින් බලන්නකො මේ ස්ථානය කොච්චර ලස්සනද කියලා. මම හිතන්නේ මෙහෙම ස්ථානයක් හොයාගන්න සෑහෙන අපහසුයි. බලන්නකො ගංග මේ දිය පාරවල් තියෙන මේ පිරිසිදු භාවය මම බලා ගන්න පුළුවන්.
අපි සෑහෙන්න හීන දැක්ක මෙතෙන්ට එන්න. මේ තමයි මෙම මාර්ගයේ හැම සීතලංග. අපි උන් ටික දැන්ටම මම හිතන්නේ නාන්න හැටි අදින් තෙත්ත බඩි වෙලා හෙම්බත් වෙලා හොඳටම මහන්සිලා ඉන්නේ. මෙතන නාලා ඒකක් බීලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි මේ වෙන විට අපි ගොල්ලෝ ටික නාලා. මොකද අපි ගොඩක් හවස් වුණා. දැන් කීයද මම වෙලා පහමට 6යි. දැන් 6ට විතර කිට්ටුයි රැය වෙලා අපි කොහොමද ඉන්නේ කුරුවිට කට්ට යන්න වෙනවා. ගොඩක් හවස් වුණා මේ වැස්සත් එක්ක. ඉතින් යන්නේ. අපිට අන්තිමගේ එන්න විශාල කාලයක් ගියා. ඉතින් දැන් තමයි ඔන්න රත්න පාන්ට අපි ආවේ. අපේනක අපි යාළුවෝ ටික ඉන්නවා. සෑහෙන වෙලාවක් ගියා. ඒක හරි සතුටුයි. මොකද මෙතෙන්ට එන්න. දැන් කාන්සන් අපි මේ තමයි කුරුවිට පාර. ඔයගොල්ලෝ නැවතුම් නැද්ද කොහෙද? අපි නැවතුනේ. එතන නැවතුන ෆොටෝ ගන්න ඉන්න මල්ලාගයක් තිබ්බා. අයියෝ. ටිකක් දන්නකම් ප්ලාස්ටික් එක නේද? ලයිට් එකක් තියෙනවා. පොඩ්ඩේ ගන්න. ඉතින් අපි වෙලා තියෙනවා වත්නේ අම්බලම දිගරපාන්නේ දිගරපාන අම්බලමට රැයට කෑම සඳහා අපි පරිප්පුවක් හදාගන්න හැටි අපි ගොල්ලෝ ටික මගේ දැන කියන ඇති වලට යාහමින් වැඩ කරන ඒ සඳහා කීයද වතුර ඇති කොහොමද දැන් නම ඉන්නේ ඇති ඉඳු ගන්න ඔක ඉතින් ඉතලා